රයිට් අපි අදත් අලුත් බිට්කොයින් ඇනලයිස් එකක් ගැන කතා කරමු. ඉස්සරහට බිට්කොයින් මාකට් එකට සහ සම්පූර්ණ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඉතින් ඊට කලින් ඔයාලට මතක ඇති මෙන්න මේ ඒරියාස් ටික මම මාක් කරලා තියෙන මම කලින් ඇනලයිස් එකේදී කතා කරපු හරියටම දවස් 8කට කලින් ඔයගොල්ලන් මාකට් එක මේ වීඩියෝ එක බැලුවා නම් මම කිව්වා මෙන්න මේ ඒරියාස් වල මාකට් එක රිවර්ස් වෙන්න පුළුවන් සහ අපි එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ එන නිවුස් අනුව මාකට් එක එක්ක මෙන්න මේ සෝන් එක එහෙම නැත්නම් මේ සෝන් එකේදී මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවා සහ මම බයි ට්‍රේඩ් එකකට එන්න වෙන්නේ ලෝවර් ප්‍රයිස් එකකින් හයර් ප්‍රයිස් එකකින් නෙමෙයි කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මාකට් එකේ වෙලා තියෙන දේ මෙන්න මේ ඒරියා එකේ තමයි මෙන්න මෙතන තමයි අපි ඇනලයිස් කරනකොට මාකට් එකේ ඉතින් හරියටම අපි ඒරියාස් වලට මාකට් එක ඇවිල්ලා අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිලා තියෙනවා සහ මේ ඒරියා එක තමයි අපේ හයර් ප්‍රයිස් එක අපි සෙල් එකකට කන්සිඩර් කරන ප්‍රයිස් එක. ඉතින් ඒත් එක්කම මාකට් එක ආයෙත් ඒ ඒරියා එකේ අපි සෙල් එකකට කන්සිඩර් කරන ඒරියා එකේ කොන්සොලිඩේට් වෙලා මාකට් එක පහළට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පොඩි ක්‍රැෂ් එකෙන් පස්සේ මාකට් එකේ පොඩි වීක් බයර්ස් ලගේ වීක් කන්සොලිඩේෂන් එකකින් පස්සේ මාකට් එක එකපාර ක්‍රැෂ් වෙලා තියෙනවා. හැබැයි මේ ක්‍රැෂ් එක සිද්ධ වුණේ නිවුස් එකක් නිසා. ඒකට හේතුව තමයි ජැපන් සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් පොඩි සිග්නල් එකක් දුන්නා ඉස්සරහට එයාලගේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න පොඩි සිග්නල් එකක් තියෙනවා. ඒගොල්ලන් ඒ ගැන සලකා බලනවා කියන එක. ඉතින් මේක එක්තරා විදිහක ෂොක් එකක් මාකට් එකට. මොකද හේතුව සාමාන්‍යයෙන් ජපාන් වල ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා කියන එක ටිකක් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. දැනටත් ඔයගොල්ලන් බැලුවොත් එම ජපාන් වල ඉන්ට්‍රස්ට් රේට් එක තියෙන 0.5 කියන්නේ 0.5. ඉතින් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා කියලා කියන්නේ මේකට හේතුව තමයි ගොඩක් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටර්ස්ලා ජපානෙන් අඩු පොලියට ණය අරගෙන යෙන් වලින් අනේ සල්ලි වලින් බිට්කොයින් වගේ රිස්ක් එක වැඩි දේවල් වල ආයෝජනය කරනවා. අන්නේ අරගත්ත ණය ගෙවන්න වෙනකොට පොලි වැඩි වෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක ඉස්සරහට වැඩි වුණොත්. ඉතින් ආයෝජකයෝ බය වෙලා මේ ණය පියවන්න එයාලා ගාව තියෙන බිට්කොයින්ස් විකුණන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේකත් එක හේතුවක් බිට්කොයින් එක මේ විදිහට මෙන්න මෙදා දවසේ ක්‍රැෂ් වෙනවට බලා ගන්න පුළුවන්. මේ ගවර්නර් කතා කරපු ටයිම් එකේ තමයි හරියටම පාන්දර 4:00 විතර. මොකද ටෝකියෝ ඔස්ට්‍රේෂන් එක පටන් ගන්න මෙන්න මේ ටයිම් එකේදී. ඒ වෙලාවේදී අපිට බියෝජි ගවර්නර්ගේ ස්පීච් එකක් තිබ්බා. ඉතින් මෙන්න මේකේදී තමයි මෙන්න මේ ඩිසිෂන් එක ගැන කතා වුණේ. මාකට් එකේ ඒත් එක්කම ඩවුන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒ නිවුස් එකට ආපු මාකට් ඉෆෙක්ට් එක මාකට් එක ප්‍රයිස් වෙලා ආයෙත් හරියටම අපි කලින් කතා කරපු ඒරියා එකේ මාකට් එක ඇවිල්ලා රිවර්ස් වෙලා තියෙනවා. රයිට්. ඉතින් අපේ රිවර්සල්ස් මාකට් එකේ වැඩ කරපු විදිහේ දැන් අපි බලමු ඉස්සරහට බිට්කොයින් එකේ මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක මෙතනින් පස්සේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ තියෙන විදිහට කලින් හිටපු සෙලර්ස්ලට වඩා බයර්ස්ලගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා. සහ මෙන්න මේ අන්තිම අප් ට්‍රෙන්ඩ් එකේ දිහා බැලුවහම අපිට බලා ගන්න පුළුවන් කලින් අප් ට්‍රෙන්ඩ් එකට වඩා පොඩක් බයර්ස්ලා නැවතත් පොඩක් වීක් වෙලා තියෙන එක 1 hour time frame එකේ. ඉතින් ඒත් කොහොම වුණත් කලින් ඩවුන් ට්‍රෙන්ඩ් එක දිහා අපි කන්සිඩර් කරලා බලනකොට බයර්ස්ලාගේ ප්‍රෙෂර් එක එන්න වැඩි වෙනවා කියලා අපිට හිතෙනවා. හැබැයි මේ අප් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙන කලින් අඩුම තරමේ මම එක්ස්පෙක්ට් කරනවා අඩුම තරමේ මෙන්න මේ ඒරියාස් වලට මාකට් එක මෙන්න මේ ඒරියා එක මම බලන්නේ මෙන්න මේ ඒරියා එකට මාකට් එක ඇවිල්ලා පොඩක් මාකට් එක කන්සොලිඩේට් වෙලා මාකට් එක රිවර්ස් වෙන එක. ඉතින් අපි බලන්න ඕනේ මෙන්න මේ ඒරියා එකට ආවට පස්සේ සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එක කොයිතරම් දුරට වීක් වේද කියන එක. ටිකක් lower time frames වලින් 15 minutes 5 minutes වගේ time frame වලින් අපි consider කරන්න ඕනේ buy trade එකකට entry confirmation එකක් ගන්න. higher time frames වලින් අපි බලන්න ඕනේ main trend එක කොයි විදිහටද strength එක weak වෙන්නේ කියන එක. ඉතින් ඉස්සරහට news ටිකක් එන්නත් තියෙනවා job data ගැන. ඉතින් ඒ දේවලුත් මේකට directly බලපානවා ඉස්සරහට market එකේ එන්න තියෙන news ටික. අද දවසේ ආපු news ටික ටිකක් bitcoins වලට හොඳයි. non farm employment change එක ඩොලර් එක වීක් වෙලා තියෙනවා. ඊට පස්සේ S&P Global Services වල තියෙන නම්බර්ස් ටිකත් පොඩක් නෙගටිව් වෙලා තියෙනවා ඩොලර්ස් වලට. ඉතින් ඒකෙන් අදහස් වෙන ඩොලර් වීක් වෙලා. ස්ටොක් මාකට් ෆියුචර්ස් ඒත් එක්කම ක්‍රිප්ටෝකරන්සිස් වගේ වල ටිකක් හොඳ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ඉෆෙක්ට් එක මම හිතනවා පටන් ගන්නේ ටිකක් මාකට් එක පල්ලෙහාට කියලා. මොකද ගත්ත ගමන් එකපාර මාකට් එක අප් වෙනවා කියලා මට හිතන්න බෑ.
කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කල හැමදාමත් කියන වගේ ඔයා බයි එකකට යනවා නම් ඒක කන්සිඩර් කරන්න ඕනේ lower price එකකින්. ඉතින් මම පොඩක් බලන් ඉන්නවා මෙන්න මේ zones වලට අඩුම තරමේ මාකට් එක එනකන්. මොකද මාකට් එකට වෙන්නේ කියන එක. අපි බලමු ඉස්සරහට මාකට් එකේ මේ ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්නේ කියලා. ඒත් එක්කම අපි පොඩක් ඉස්සරහට යමු Nasdaq 100 වලට. ඉතින් ඒක දිහා බැලුවහම ඔයාලට පේන්නේ මෙන්න මේ සම්පූර්ණ ට්‍රෙන්ඩ් එක දිහා බැලුවහම පේන්නේ මට නම් පොඩ්ඩක් බයර්ස්ලා එන්න වීක් වෙන ගතියක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ළඟ අද දවසේ සහ කලින් දවස් ටික දිහා බැලුවහම බිට්කොයින් එකත් එක්ක සම්පූර්ණයෙන්ම පොසිටිව් කොරලේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. අද දවසේ විශේෂයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ සම්පූර්ණ පොසිටිව් කොරලේෂන් එකක් වෙන. ඉතින් මේ වීක් අප් ට්‍රෙන්ඩ් එක දිහා බැලුවහම මැක්සිමම් අපි ෆෝකස් කරන්න මෙන්න මේ ඒරියාස් වලට මාකට් එක ඇවිල්ලා මෙන්න මේ සෝන් එකට මාකට් එක ඇවිල්ලා මැක්සිමම් අපිට පොඩි පුල් බැක් එකක් බලා ගන්න පුළුවන්. එහෙම මෙතෙන්ට ආවේ නැත්තම් මාකට් එක මෙන්න මෙහෙම මෙන්න මේ ඒරියා එකේදී පොඩ්ඩක් වීක් ඩවුන් එකක් පල්ලෙහාට එන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි පුල් බැක් එකකින් එහෙම නැත්නම් පොඩි අප් ප්‍රෙෂර් එකකින් පස්සේ මාකට් එක පල්ලෙහාට යන්න පුළුවන් කියන එක තමයි මට පේන්නේ මේ වෙලාවේ තියෙන මාකට් සිටුේෂන් එකත් එක්ක මැක්සිමම් මාකට් එක එන්න පුළුවන් අප් ට්‍රෙන්ඩ් එක මේක. ඒ කියන්නේ හයර් ප්‍රයිස් එකකින් සෙල් කරනවා නම් මෙන්න මේ සෝන් එක දිහා තමයි බලන්න ඕනේ. NAS $100. මම මේ කියන්නේ NAS 100 සෙල් කරන්න කියන එක නෙමෙයි. හැබැයි මේක පොසිටිව්ලි කොරලේට් වෙන හින්දා බිට්කොයින් එකත් එක්ක අපිට බලන්න සිද්ධ වෙනවා මාකට් එක මෙහෙම අප් වෙනවද කියන එක. එහෙම අප් වෙනවා නම් ඇත්තටම අපි බයි කරන්න නැතුව බලන් ඉන්න වෙනවා. මාකට් එක මෙහෙම අප් වෙලා පහළ ප්‍රයිස් එකකට මාකට් එක එනකන් අපි ට්‍රෙන්ඩ් එක දිහා බලන් ඉමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මම ආයෙත් මෙන්න මේ සෝන් එක දිහා තමයි මම බලන් ඉන්න කිව්වේ ඕගොල්ලන්ට. මෙන්න මේ ඒරියා එක. රයිට් මෙන්න මේ ඒරියා එකේදී අපි බලමු ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්නේ කියන එක. මේක තමයි අපි බලන් ඉන්න ඕනේ ඒරියා එක. මාකට් එකේ ඊළඟ අප් රිවර්ස් සෝන් එකකට. මොකද අපි බයි කරනවා නම් ලෝ ප්‍රයිස් එකකට යන්න ඕනේ ට්‍රේඩ් එකට එන්න වෙන්න. ඉතින් දැන් තියෙන NAS 100 වල සහ ඩොලර්ස් වල ස්ට්‍රෙන්ත් එකේ වීක්නස් එක මත අපිට පේනවා ටිකක් ඩොලර් ඉන්ඩෙක්ස් එක කොච්චර දුරට වීක් වෙලාද කියන එක. ඉතින් ඒකෙන් අදහස් වෙන තවදුරටත් මාකට් එක පල්ලෙහාට යනවා කියන එක. සෙලර්ස්ලාගේ ලොකු ඩවුන් ප්‍රෙෂර් එකක් සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා. එහෙනම් අපිට ටිකක් වැඩිපුර බලාපොරොත්තු තියාගන්න පුළුවන් බිට්කොයින්ස් ඉස්සරහට අප් වෙයි කියන එක. හැබැයි අප් වෙන කලින් මෙන්න මේ ලෝවර් ප්‍රයිස් වලට මාකට් එක එන්න ඕනේ අපිට බයි ට්‍රේඩ් එකකට යන්න. ඉතින් ඒක එන්න නම් අපි කලින් කතා කරපු NAS 100 එකේ පොඩි අප් ප්‍රෙෂර් එකක් පේනවා අපිට. පොඩි එහෙම නැත්නම් පොඩි පුල් බැක් කන්සොලිඩේෂන් එකක් පේනවා. ඉතින් ඒත් එක්කම පොඩක් බලන් ඉන්න ඕනේ මේකෙත් පොඩි අප් පුල් බැක් එකක් හරි එහෙම නැත්නම් කන්සොලිඩේෂන් එකක් හරි වෙනවද කියලා ටවුන් එකට එන්න. මොකද මාකට් ට්‍රැප්ස් තමයි දැන් මේ වෙලාවේ වැඩිපුරම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි බයි ට්‍රේඩ් එකකට යනවා නම් මේ සෝන් එක තමයි මම කන්සිඩර් කරන්නේ ට්‍රේඩ් එකට එන්න වෙන්න. එහෙම නැත්නම් මම බලන් ඉන්නවා ඒත් හයර් ප්‍රයිස් එකකට ඇවිල්ලා පල්ලෙහාට යනකම් උඩ සෝන්ස් වලදී අපිට සෙල් කරන්න ඔපචුනිටි එකක් තියෙනවද කියන එක බලන්න. ඒක බලන්න වෙන්නේ අපිට NAS 100 එක මාකට් එකේ මෙන්න මේ හයර් ප්‍රයිසස් මෙන්න මේ තියෙන ඒරියාස් එක්ක. රයිට් අපි බලමු ඉස්සරහට මාකට් එකේ බිට්කොයින්ස් වලට මොකක්ද වෙන්නේ කියන එක. මේ සෝන් එක බලන් අපි ඊළඟ වීඩියෝ එකට අප්ඩේට් කරනවා මොකක්ද මේ බිට්කොයින්ස් වලට උනේ කියන එක.